ඉතින් මම පොළොන්නරුව ගැන අවසානටම කරපු වීඩියෝ එකේදී කතා කරේ ලංකාවෙන් හම් වෙන ලොකුම සෙල්ලිපිය වගේම වෙනත් භාෂාවකින් ලියපු සෙල්ලිපියක් ගැන. ඒ සෙල්ලිපි දෙකේ නම තමයි ගල්පොත සෙල්ලිපිය සහ වේලක්කාර සෙල්ලිපිය. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න හිතපු ස්ථාන දෙකෙන් අපිට මේ දළදා මළුවේ පිහිටලා තියෙන ස්ථාන ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරන අවසාන ස්ථාන දෙක මොනවද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම මේ අද කරන වීඩියෝ එකෙන් අපිට දළදා මළුවේ තියෙන ස්ථාන ඔක්කොම අවසාන ස්ථාන දෙක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාමත් එක්ක කතා කරන්න හිතුවේ සිංහල කලා ශිල්පියාගේ ප්‍රතිභාව පෙන්වන ගොඩක්ම අපූර්ව නිර්මාණයක් ගැන. ඒ නිර්මාණය තමයි නිශ්ශංකලතා මණ්ඩපය. මේ නිශ්ශංකලතා මණ්ඩපය නිශ්ශංකමල්ල රජතුමා කරවන ලද්දක් කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් එතුමා මේක කරවන්න ඇත්තේ පිරිත් ඇසීමට හා දළදා වන්දනය සඳහායි. මේ මණ්ඩපය ගල්ගරාදි වැටකින් වට කරලා සරසලා තියෙනවා. ඒ වගේම මේ නිශ්ශංකලතා මණ්ඩපය නැගෙනහිර තිසින් පියස්සක් සහිත දොරටුවක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ නිශ්ශංකලතා මණ්ඩපය ඇතුලේ නෙළුම් මල් දණ්ඩක් වගේ ගල් කණු කිහිපයකුත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ නිශ්ශංකලතා මණ්ඩපයේ මැද හරියේ අපිට චූඩාමාණික්කයක් දකින්න නොලැබෙන නිකම් විහාරයක් වගේ කරපු දෙයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් අතීතයේදී නිශ්ශංකමල්ල රජතුමා පිරිත් අහද්දී දන්තධාතුන් වහන්සේ වැඩ සිටීම සඳහා මේක කරවන්න ඇති කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම අපි දැන් මේ නිශ්ශංකලතා මණ්ඩපය ගැන කතා කරලා ඉවරයි. ඉතින් ඒ වගේම මේ දළදා මළුවේ පිහිටලා තියෙන අවසානම ස්ථානය ගැන තමයි දැන් මම ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි ථූපාරාමය. ථූපාරාමය කියවම අපිට මතක් වෙන්නේ අනුරාධපුරයේ පිහිටලා තියෙන ථූපාරාමයනේ. ඒත් මේ පොළොන්නරුවේ දළදා මළුව ඇතුලේ ථූපාරාමයක් පිහිටලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ථූපාරාමය ගෙඩිගේ ක්‍රමයේ පිළිම ගයක්. ඒ වගේම මේ ථූපාරාමයේ තියෙන විශේෂත්වය තමයි දළදා මළුව ඇතුළේ පිහිටලා තියෙන ගඩොලින් කරපු පියස්සක් සහිත මේ දක්වාම විනාශ නොවූ එකම පිළිම ගිය. ඒ වගේම ඇතුළු වන දොරටුව අශ්වලාඩමක හැඩයක් ගන්නවා. ඒ වගේම අපිට මේ ඇතුළු වෙන්න තියෙන දොරටුව ඉතාමත් චූටි. ඝන බිත්ති වලින් යුක්ත නිසා මේක ඇතුළේ ඇත්තටම ගොඩක් කරුවලයි. ඒ වගේම අපිට වාකවුළු දෙකකුත් බලා ගන්න පුළුවන්. මේ විහාරයට ආලෝකය ලබා ගත්තේ ආලෝක කවුළු වලින්. ඉතින් මේ ආලෝක කවුළු පිහිටලා තියෙන විහාරයට නැගෙනහිර දිසින්. ගඩොලින් කළ ආසනයක් මත සමාධි පිළිමයක් පැවති බවට සාධක හමු වෙලා තියෙනවා. ඒ වගේම මේ සමාධි පිළිමේ නටබුන් අපිට අද වෙද්දි දැක බලා ගන්න පුළුවන් වුණත් අතීතයේදී මේ සමාධි පිළිමේ ඇස්වලට නිල් මැණික් ඔබවලා තිබ්බා කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ ථූපාරාමය ගොඩක් කරුවලයි කියලා. ඉතින් මේ පිළිමෙත් එක්ක නැගෙනහිර දිසින් පිහිටලා තියෙන ඉතින් මේ වාකවුළු දෙකෙන් ඉරේලිය මේ කුටියට ඇතුළු වෙලා බුදුරජාණන් වහන්සේගේ නේත්‍රායුගලට අල්ලා තිබ්බ නිල් මැණික් කැටවල වැදිලා ඒකෙන් එන ආලෝකයෙන් තමයි දිවා කාලයේදී මේක ඇතුළ ආලෝකමත් කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ සමාධි පිළිමයට අමතරව අපිට තවත් එක එක මුද්‍රාසන වලින් ඉන්න රූප බලා ගන්න, බුද්ධ ප්‍රතිමා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අර මං කිව්ව දෙපැත්තෙන් පිහිටලා තියෙන වාකවුළු වලට අමතරව තව උඩිනුත් ගොඩාක් උඩින් තවත් වාකවුළු කිහිපයක් පිහිටලා තියෙනවා. ඒ වගේම මේ ථූපාරාමයෙන් පිටත පැත්තේ ඒ පිටත බිත්ති විමාන ආදියෙන් අලංකාර කරලා තියෙනවා. ඒ වගේම ඇතුළත ඇති සෙල්මුවා පිළිමය පසුව තැන්පත් කරපු ඒවා කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ථූපාරාමය ගැන නිශ්ශංකලතා මණ්ඩපය ගැන ගොඩක් විස්තර දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි අද දවසේ දළදා මළුවේ තිබ්බ ඔක්කොම ස්ථාන ගැන වීඩියෝ එක ඉවර කරාට අපි ඊළඟට මේ පොළතිස්පුරවල පිහිටලා තියෙන තවත් සුවිශේෂී ස්ථානයකින් ආයෙත් හම්බෙමු.